මම මේ නගරයේ අන්ධකාරය හොඳටම දන්නවා. හැම පුරාවෘත්තයකටම ආරම්භයක් තියෙනවා. මේ අඳුරේ කුමාරයාගේ කතාවයි. මේ ලෝකයේ දා කුරිරු වුණා. නමුත් ඇතමෙක් ඉපදෙන්නේ තනියම නැගී සිටින්නයි. ඔහුගේ ළමා කාලය ඒක තිබුණේ දුෂණයේ සහ සටන්වල සැවනෙලි ඇතුලේ. සෑම දෙයක්ම බේරගන්න සටන් කරන්න සිද්ධ වුණා. මම ඒ දවස්වල අහිංසකෙන් විඳි වේදනාව හොඳටම දැක්කා. අහිංසකකම ගිලිහුණු ඒ මොහොත එදා ඔහු ජීවිතය ගැන දරුණුම පාඩම ඉගෙන ගත්තා. ඒ අන්ධකාරය ඒක ඔහුගේ මුළු ලෝකයම උදුරා ගත්තා. ඉතිරි වුණේ දැවෙන වේදනාව විතරයි. ඒ වේදනාව ශක්තිය බවට හැරුණා. ඒක තමයි පලිගැනීමක් සඳහා වූ දෙවන්ත අධිෂ්ඨානය අවදි කළේ. ඔහු දිවුරුම් දුන්නා. අපි වගේ අය තවදුරටත් දුක් විඳින්නේ නැහැ කියලා. ඊට පස්සේ ඔහු නොපෙනී ගියා. අවුරුදු ගියා. ඔහු මොකද කළේ කියලා කවුරුත් දන්නේ නැහැ. නමුත් මම දැනගෙන හිටියා ඔහු සූදානම් වෙනවා කියලා. කුමාරයා දැන් රජුය. ස්වෑක්කින් නැවත උපත ලැබුවේ නගරයේ අන්ධකාරය නිමා කරන්නයි. මේක ආරම්භය විතරයි.